යාළුවනේ අද ලංකාවේ අයියා කෙනෙක් හම්බුණා ලිඩ්ල් එකේදී අපේ ශ්‍රී ලංකාවේ යාළුවෙක් අයියේ කොච්චර කාලයක් වෙනවද රුමේනියාවට ඇවිල්ලා? දැන් මාස දෙකක් වගේ. රුමේනියාව ගැන අපේ එන්න බලන් ඉන්න අපේ යාළුවන්ට මොන හරි කියන්න කොහොමද මේ ජීවන තත්ත්වය ආදායම් මාර්ග පොඩ්ඩක් විස්තර චුට්ටක් සඳහන් කරන්න පුළුවන්ද? මේ ජීවන තත්ත්වය නම් හොඳයි. ඒ කියන්නේ බඩුවේම නම් ගණන් අඩුයි. බැලුවාන් පස්සේ සාමාන්‍යයෙන් දෙන්න සාමාන්‍ය ජෝඩුව වගේ ආවොත් කියන්නේ කපල් එක වගේ ආවොත් පොඩ්ඩක් මේ බඩුවල නම් ගණන් අඩුයි. එතකොට අයියේ සාමාන්‍යයෙන් සැලරි එක අවම පඩිය කොහොමද මේ රුමේනියාව චුට්ටක් ඒ ගැන සඳහන් කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් මෙහෙන් ගත්තාම යුරෝ 650ක් වගේ තමයි. අවම පඩියක් අනිවාර්යෙන් අවම පඩිය ඒ වගේ පඩියක් මේ හම්බ වෙනවා. ඒ කියන්නේ රස්සාව අදාළ නැහැ අවම බේසික් එකක් ඒ මුදලක් මේ රටේ සේවය කරන හැමෝටම අනිවාර්යෙන් හම්බ වෙනවා. ඔව් ඒක දෙනවා. එතකොට සාමාන්‍යයෙන් අයියා අපිට මෙහි පදිංචි තනි කෙනෙක්ට කෑම බීම සම්බන්ධව මොනවද අයියට කියන්න තියෙන්නේ? එතකොට මෙහෙන් කෑම බීම දෙනවද? මෙහෙන් කෑම බීම දෙනවා. නවාතැන් ෆුඩ් කාඩ් එකක් එහෙමත් දෙනවා. ඒ කාඩ් එකත් විවිධ තැන්වල විවිධ ගණන් තියෙන්නේ. සමහර තැන්වල 450ක් වගේ දෙනවා. සමහර තැන්වල 600ක් දෙනවා. සමහර කම්පැනි වල 1000ක් වගේ දෙනවා. මේ ඒ වගේ එක එක ගණන් තියෙනවා. එතකොට නවාතැන් ඇකොමඩේෂන් ගැන අය පොඩ්ඩක් සඳහන් කරමු. ඇකොමඩේෂන් ගත්තොත් තමන් අර එන කතා කරගෙන ලංකාවේ ඉඳන් එන විදිය තමයි. නැත්තම් නම් ඉතින් වෙනත් ජාතින් එක්කත් අර මුල් කාලේ ඉතින් ඉන්න වෙලා බොහොම අපස්ථාවට පත් වෙන්න වෙනවා. තමන්ගේ එන දැන් ඒජන්සි අයියට සාමාන්‍යයෙන් සමා වෙන්න අයියට සාමාන්‍යයෙන් කීයක් වගේ මුදලක් ගියාද මේ රුමේනියාවට එන්න? මට නම් ලක්ෂ සාමාන්‍යයෙන් 20ක් විතර ගියා. 20ක් විතර. 15ක් කිව්වේ. පහුගිය දවස්වල ඇති වුණු යුද වාතාවරණය අරගෙන එක ගණන් ඒජන්සි වල වෙනස් වෙනව නේදයි? හරි මේ එතකොට අයි සාමාන්‍යයෙන් තනි කෙනෙක්ට පුද්ගලයෙක්ට සාමාන්‍යයෙන් කාලා බීලා සාමාන්‍යයෙන් එදිනෙදා වේල් තුන කාලා සාමාන්‍යයෙන් ෂේප් එකේ ජීවත් වෙනවා නම් සාමාන්‍යයෙන් අවම ලේ කීයක් වගේ වියදම් වෙනවද? තනි කෙනෙකුට? ඔව් ඒ කියන්නේ ෆුඩ් කාඩ් එක වලට ලේ 400 500 600 දෙනවා. ඒක ඇද්ද ප්‍රමාණවත්ද? මට ඔව් ප්‍රමාණවත්. මං හිතන්නේ යම්කිසි පොඩි ගාණක් ඉතුරු කරගන්නත් පුළුවන්. ඒ තමන් අර ඉතින් මේ සිගරට් නම් ඒ වගේ දේවල් පාවිච්චි කරනවා නම් ටිකක් වියදම යනවා. එහෙම නැතුව කෑම් බීම ගත්තොත් නම් මං හිතන්නේ සාමාන්‍යයෙන් 200ක් 250කින් විතර වගේ මේ තමන්ගේ හරි එහෙනම් අන්තිම තව එක ප්‍රශ්නයක් අහන්න. ඒ කියන්නේ ලංකාවෙන් රුමේනියාව බලා එන්න ඉන්න අයට අයියට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මොන වගේ අදහසක්ද අයියට තියෙන රුමේනියාව ගැන? ඇත්තටම මට කියන්නේ මෑන් පවර් එනකොට එතන කාරණා දෙකක් තියෙනවා. මෑන් සාමාන්‍ය අවුරුදු 45 විතර පැනපුවටත් ඇත්තටම එන්න පුළුවන්. එයාලගේ අත්දැකීම් එක්ක මේ මෙහෙට එනවා නම් මේ මං හිතන්නේ ඔය ගොඩක් තැන් වලින් එහෙම එන්න අමාරුයි. ඒකින්ද මේ මෑන් පවර් එකක් හරි මොකක් හරි එහෙම අල්ලගෙන තමන්ගේ ඇඳුම් මාර්ගයකින් ඇත්තටම අවුරුදු 45න් එහා කට්ටියට එන්න පුළුවන්. හරි දැන් මටත් අවුරුදු 45ට වැඩි. අපේ ඒජන්සි එකකින් එනවා නම් අවුරුදු 45ට අඩු කට්ටියට තමයි එන්න පුළුවන්. ඒකට මම කියන්නේ මේ මෑන් පවර් එනවට වැඩිය මේ පුළුවන් තරම් බලන්න මේ කම්පැනි එකක් බලලා කම්පැනි එක ඩිරෙක්ට් එන්න බලන්න. නැත්තම් මේ මුල් කාලේ බොහොම අපහසුතාවලට පත් වෙන්න වෙනවා. අනික අන්තිම කාරණේ හැටියට මෙහි කවුරු හරි දන්න හඳුනන කෙනෙක් ඕකටත් මේ තමන් කලින් කතා බහ කරගෙන පොඩ්ඩක් දන්න හඳුනන කෙනෙක්වත් මේ අඳුරගෙන එන එක ගොඩක් හොඳයි. ඒකට එයාගෙන් පොඩ්ඩක් විස්තර එයාට දෙයක් කරගන්න තියෙන ඉඩකඩ chance එක අවස්ථාව වැඩිනේ. අන්තිම ප්‍රශ්නේ අයියා හරි මේ අයියටත් වැඩ කටයුතු බොහොමයක් ඇතිනේ හරි. ඒතකොට අයියා ඇත්තටම රුමේනියාව ගැන ආපු එකත් එක ගැන සෑහීමකට පත් වෙනවද? තෘප්තිමත්ද? ඒ වගේම අයියාගේ අවසාන ටාගට් එක මොකද? රුමේනියාවෙන් පදිංචි කියන්නේ ස්ථිර පදිංචියක් ගන්නද නැත්නම් හොඳ යුරෝප රටකට යන්නද අයියාගේ අදහස තියෙන්නේ? මේ අවසානට ඔයාගේ අදහසත් එක්කම අපි මේ වීඩියෝ එක අවසන් කරමු. මොකක්ද අයියා කියන්නේ? කලින් ජපන් ඉඳලා තමයි මම ඇත්තටම ආවේ. ඒ ආවිත් මේ මට ඒ දීර්ඝ වීසා එක හරි ගස්ස ගන්න පොඩි මගේ පෞද්ගලික ප්‍රශ්නයක් ඉඳලා බැරි වුණා. මම මෙහෙට ආවිත් ඇත්තටම හොඳ මේ රටකට යන්න මම ආසයි. මගේ තියෙන ස්කිල්ස් එක්ක මම බලාපොරොත්තු වෙන ඉදිරියේදී හොඳ මේ ලීගල් මේ විදියට මේ හොඳ රටකට යන අදහසක් තමයි මම. එහෙනම් අයියාගේ ප්‍රාර්ථනාව හදවතින්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අයියේ හම්බෙමු. ජය වේවා. ජය වේවා. ලයිව් එකේ. Bye bye.